පහත සඳහන් ගනුදෙනු සටහන් ලියන්න. අයිතිකරු ලක්ෂයක ප්‍රාග්ධනයක් යෙදවලා. අයිතිකරු ලක්ෂයක ප්‍රාග්ධනයක් යෙදවුවාම මොකද වෙන්නේ? මං කිව්වේ මොනෙම මුදල් පැත්තෙන් හිතන්න ඕනේ. වත්කම් වැඩි වෙනවා. වත්කම් කියන්නේ මොන වත්කමද වැඩි වෙන්නේ? මුදල්. එතකොට මුදල් වත්කම වැඩි වෙනවා කියන්නේ මුදල් ගිණුම මොකද්ද? හර. මුදල් ගිණුම හර කීයද? ලක්ෂයයි. right එකක් හරි. අනිත් පැත්ත බලන්න. ප්‍රාග්ධනයේ යෙදුවහම මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා. හිමිකම වැඩි වීම බැරද හරිද? බැර. අපි මේ බැර සටහන් ලියන්නේ පොඩ්ඩක් ඈත් කරලා. හරි මුදල් ගිණුම මෙතනින් පටන් ගත්තා නම් මුදල් ගිණුම පොඩ්ඩක් ඈත් කරලා තමයි බැර සටහන් ලියන්න ඕනේ. ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂය නෑ. එහෙම ඕනේ නෑ. මේක කොහොමද ඈත් කරලා ලියන්න ඕනේ. ඔව් මෙහෙන් ඈත් කරා. මෙතන හරිනේ. දැන් මේක හිතන හැටි තේරුණානේ. අයිතිකරු ලක්ෂයක ප්‍රාග්ධනයක් යදුවා. ප්‍රාග්ධනයක් යදනකොට ව්‍යාපාරයට මුදල් එනවා. ව්‍යාපාරයට මුදල් එනවා කියන්නේ ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඉතින් මේ ටේබල් එක මම ගහන්න. වත්කම් වියදම් ආදායම් වගකීම් අනිත් එක මොකද්ද? හිමිකම්. මේක වැඩි වෙනවා මේක අඩු වෙනවා. වත්කමක් වැඩි වෙනකොට හර, වියදමක් වැඩි වෙනකොට හර, වත්කමක් අඩු වෙනකොට බැර, වියදමක් වැඩි වෙනකොට බැර, අනිත් තුනම වැඩි වෙනකොට බැර, අඩු වෙනකොට හර. හරි. බලන්න මේ මෙන්න මේ වගුවත් එක්ක මේක ගැලපෙන හැටි බලන්න. හරිද? අයිතිකාරයා රුපියල් ලක්ෂයක මුදල් දැම්මයි කියලා කියන්නේ ව්‍යාපාරයට මුදල් එනවා. ව්‍යාපාරයට මුදල් එනවා කියලා කියන්නේ ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. මුදල් කියන වත්කම වැඩි වෙනවා කියන්නේ මේ වත්කම වැඩි වෙනවා කියන්නේ හර. එහෙනම් මුදල් කියන වත්කම හර සටහන. හරිද? ඊට පස්සේ අනිත් පැත්තෙන් බලුවහම අයිතිකරු ව්‍යාපාරයට මුදල් දෙව්වයි කියලා කියන්නේ හිමිකම වැඩි වෙනවා අයිතිකාරයාගේ. හරිද? අයිතිකාරයාගේ හිමිකම වැඩි වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ හිමිකම වැඩි වීම බැර. ප්‍රාග්ධන ගිණුම කියලා බැර වෙනවා. හරිනේ?